ඉතින් අද දවසේදී වීඩියෝ එකේදී කතා කරන්නේ ඉන්ටර්විව් එකට යනකොට වා ඇඳගෙන යන්න ඕන විදිය, වාගේ ගෲමින් පාර්ට් එක කොහොමද තියෙන්න ඕනි කියන එක ගැන තමයි අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. ඉතින් පිරිමි ළමයි ඕගොල්ලෝ ඉන්ටර්විව් එකකට යනකොට ඕගලන්ට පුළුවන් රවුල ට්‍රිම් කරලා කොණ්ඩේ නීට් එකට කපලා යන්න. මම කියන්නේ රවුල සම්පූර්ණයෙන්ම ෂේව් කරන්න කියලා. නමුත් සමහරක් ඉන්ඩස්ට්‍රීස් තියෙනවා දැන් හොස්පිටැලිටි සෙක්ටර් එකට, එතකොට ඒවියේෂන්, ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් වගේ නම් ඔයා යන්නේ. ඒ වර්ධි නම් වාට රවුල සම්පූර්ණයෙන්ම ෂේව් කරලා යන්න වෙනවා. නමුත් සාමාන්‍ය අනිත් කෝපරේට් ලෙවල් එකේ අනිත් ජොබ්ස් වලට යනකොට ඔයාට රවුල ට්‍රිම් කරලා තමයි යන්න ඕනේ. ඉතින් ඔයා අඳින ඇඳුම ෂර්ට් එක සුදු පාට ෂර්ට් එකක් ඉඳලා කළු පාට කලිසමක් ඉඳලා යන්න පුළුවන්. දැන් මම කියන්නේ සුදු පාට ෂර්ට් එකම ඇඳගෙන යන්න කියලා. ඔයාට වෙන ලයිට් කලර් ෂර්ට් එකක් අඳින්න පුළුවන්. ඒ අඳින ෂර්ට් එකට ගැලපෙන විදිහට ඔයාට කලිසමක් අඳින්න පුළුවන්. ඉතින් පිරිමි ළමයි කළු පාට බෙල්ට් එක දාලා දුඹුරු පාට සපත්තු දාන්න එපා. දුඹුරු පාට බෙල්ට් එක දාලා කළු පාට සපත්තු දාන්න එපා. කළු පාට බෙල්ට් එක දානවා නම් කළු පාට සපත්තු දාන්න. දුඹුරු පාට බෙල්ට් එක දානවා නම් දුඹුරු පාට සපත්තු දාන්න. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලෝ ටයි එකක් අරගෙන යනවා නම් ටයි එක මම කියන්නේ ගෙදරදිම දාගෙන යන්න කියලා. එතන රැකියා ස්ථානෙට ගිහිල්ලා ඒ ස්වභාවය බලලා ඉන්ටර්විව් එකේ ස්වභාවය බලලා ඔයාලා ටයි එක දාගන්න පුළුවන් පැනල් එක හම්බෙන්න කලින්. ඉතින් ඔයාට ස්පෙක්ස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් පිරිමි ළමයිට ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා යන්නේ මිඩ් ලෙවල් ජොබ් එකකට නෙමෙයි නම් ඒ කියන්නේ දැන් ඇසිස්ටන්ට් කෙනෙක් වගේ නම් ඔයා යන්නේ. ඔයාට බ්ලේසර් එකක් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. ටයි එකත් එතන ස්වභාවය අනුව ඔයාට ටයි එක තීරණය කරන්න පුළුවන්. නමුත් සමහරක් මල්ටිනේෂනල් කම්පනීස් තියෙනවා. ඒ වෙනම් ඔයාට ටයි එක දාලා සමහරක් වෙලාවට බ්ලේසර් එකක් දාලා යන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් අපි ගහන ළමයි ගැන කතා කරොත් ඔයාට පුළුවන් සාරි එකක් අඳින්න, නැත්නම් ඔයාට පුළුවන් කෝපරේට් ප්‍රොෆෙෂනල් ඩ්‍රෙස් එකක් ඇඳගෙන යන්න. එතකොට මෙතනදී ඔයා මේකප් පාවිච්චි කරනකොට ලයිට් මේකප් එකක් පාවිච්චි කරන්න. ඇක්සසරිස් දානකොට සිම්පල් ඇක්සසරිස් පාවිච්චි කරන්න. ෆැන්සි ඇක්සසරිස් පාවිච්චි කරනකොට ඔයාට නේල්ස් පොලිෂ් කරලා යන්න පුළුවන්. එතකොට ස්පෙක්ස් දානවා නම් ඔයාට ස්පෙක්ස් දාන්න පුළුවන්. හෑන්ඩ් බෑග් එකක් ගෙනියන්න පුළුවන්. මේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දැන් ඔයා මේ සර්ටිෆිකේට්ස් ටික ගෙනියනකොට සර්ටිෆිකේට්ස් ටික ගෙනියනවා සර්ටිෆිකේට්ස් දාන ෆයිල් එක. සර්ටිෆිකේට්ස් දාන ෆයිල්ස් තියෙනවා. ඒක ඔයගලන්ට ස්ටේෂනරි ෂොප්ස් වලින් ගන්න පුළුවන්. ඒ සර්ටිෆිකේට්ස් දාන ෆයිල්ස් වල ඒ ෆයිල් එක ඇතුලේ සබ් ෆෝල්ඩර්ස් තියෙනවා. ඒ සබ් ෆෝල්ඩර්ස් වලට තමයි ඔයා අදාළ සර්ටිෆිකේට්ස් ටික දාගෙන යන්නේ. දැන් මේ ෆයිල් එකේදී මුලින්ම ඔයා දාන්න ඕන වගේ CV එක දාලා තමයි අනිත් සර්ටිෆිකේට්ස් ටික දාන්න. ඉතින් CV එක දාලා ඊළඟට ඔයා දාන්න ඕන ඔයාගේ highest education qualification එක. ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා නම් ඩිග්‍රී එකේ සර්ටිෆිකේට් එක දාන්න. ඊට පස්සේ ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක, මාර්ක් ෂීට්ස් ඒ ටික දාලා ඊළඟට ඔයාට වෙන ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ඒක, සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් ඒක, ඊට පස්සේ A levels, O levels ඒ ආකාරයට highest එකේ ඉඳලා lowest එකට එනකල් සර්ටිෆිකේට්ස් ටික ගන්නට arrange කරගෙන යන්න. ඉතින් මේක තමයි ඉන්ටර්විව් එකකට යනකොට ගෲමින් පාර්ට් එක හදාගන්න ඕන විදිය. ඕගලන්ට තව මොන හරි දැනගන්න තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් ගන්න අපි ඒ පිළිබඳව ඔබව තවදුරටත් දැනුවත් කරන්න.